ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්. ඉතින් වෙනද වගේම වැහුම් පාඩමක් ඉගෙන ගන්න අදත් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම කෙනෙක්වම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද අපි කියලා දෙන්න යන්නේ වෙනද වගේ ඇඳුමක් මහන විදිය නෙවෙයි. මේක විශේෂ පාඩමක්. මහවුම් පිළිබඳ දැනුමක් තියෙන අයට වගේම මහවුම් අලුතෙන් ඉගෙන ගන්න යන අයට මේක ගොඩාක් වැදගත් වෙන දෙයක්. මොකද අපි කියලා දෙන්න යන්නේ ඇඳුම මහන්න අවශ්‍ය කරන ෆැබ්‍රික් ගැන තමයි. අද අපි මේකේදී ෆැබ්‍රික් වර්ග 8ක් ගැන ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මීට අමතරව මේ ෆැබ්‍රික් ගැන දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට අනිවාර්යෙන්ම ඒ දැනුම බෙදා ගන්න. ඉතින් දැන් අපි බලමු අපි අද ඉගෙන ගන්න යන ෆැබ්‍රික් වර්ග 8. ඒ විතරක් නෙවෙයි මේකත් එක්ක අපි කියලා දීලා තියෙනවා. ගොඩක් වෙලාවට අපි ෆැබ්‍රික් තෝරගද්දී අපි අතින් වෙන්න පුළුවන් පොදු වැරදි කීපයක්. ඉතින් මේ වැරදි කීපේ දැනගත්තම ඔයාලට පුළුවන් ඔයා මහන ඇඳුමට හොඳ නිමාවක් ගන්න වගේම ඔයාගේ මහුම් ප්‍රොජෙක්ට් එක හරියටම කරගන්න. ඉතින් දැන් අපි වීඩියෝ එකට යමු. අපි මුලින්ම කතා කරන්නේ කොටන් ෆැබ්‍රික් එක ගැන. කොටන් කියලා කියන්නේ නැචරල්, ඒ කියන්නේ ස්වභාවික දේවල් යොදාගෙන හදන මැටීරියල් එකක්. මේක ශරීරයට ඉතාම සුව පහසුයි, ඒ වගේම දාඩිය හොඳට උරා ගන්නවා. ඒක නිසා මේක උණුසුම් කාලගුණ තත්ත්වවලදී උනත් දිනපතා අඳින්නත් සුදුසුයි. ඒ වගේම ළමුන්ගේ ඇඳුම් සඳහාත් විශේෂයෙන්ම මේක ගොඩාක් සුදුසු වෙනවා. හැබැයි මේ කොටන් ෆැබ්‍රික් එකේ අවාසි තත්ත්වයක් තියෙනවා. ඒ තමයි මෙයාව හොදද්දි මේකේ රින්කල්ස් එන්න බලනවා. තවත් කිව්වොත් මේක කලින් වොෂ් නොකරොත් ශ්‍රින්ක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි මේ කොටන් ෆැබ්‍රික් එකකින් ඇඳුමක් මැහුවට පස්සේ මේක හේදුවට පස්සේ ඇඳුමේ සයිස් එක කුඩා වීමක් වෙන්න. ඊළඟට අපි කතා කරන්න යන්නේ ලිනන් ෆැබ්‍රික් එක ගැන. ලිනන් කියන්නේත් කොටන් වගේම ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන හදන නැචරල් ෆැබ්‍රික් එකක්. හැබැයි කොටන් වලටත් වඩා හොඳ සුව පහසු බවක් ලිනන් ෆැබ්‍රික් එකේ තියෙනවා. ශ්‍රී ලංකාව වගේ උණුසුම් කාලගුණයක් තියෙන රටවලට ලිනන් ෂර්ට්, ලිනන් වලින් මහපු ඇඳුම් ගොඩාක් සුව පහසුයි. හැබැයි ලිනන් ෆැබ්‍රික් එකත් කොටන් වගේම රින්කල් වෙනවා. මේක අල්ලපුවාම අතට දැනෙන රළු ස්වභාවයක්. දැන් අපි කතා කරන්න යන සිල්ක් ෆැබ්‍රික් එක ගැන. සිල්ක් කියලා කියන්නේ ස්වභාවික අමුද්‍රව්‍යයක් යොදාගෙන හදන නැචරල් ෆැබ්‍රික් එකක්. මේක ස්මූත් ෂයිනි ලුක් එක නිසා පාටි ව්‍යාවලටත් ගොඩක් සුදුසුයි. ඒ වගේම මේක සැහැල්ලුයි එලිගන්ට් ලුක් එකක් කියනවා. ඒ වුණාට අනිත් ෆැබ්‍රික් වලට සාපේක්ෂව සිල්ක් ෆැබ්‍රික් එක ටිකක් මිල වැඩි. මේක භාවිතා කරද්දී මැෂින් එකකින් වොෂ් කරලා කියා නැතුව හැන්ඩල් කරොත් ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ෆැබ්‍රික් එක විශේෂයෙන්ම පරිස්සම් කරගන්න ඕනි. ඊළඟට අපි කතා කරන්න යන්නේ රයොන් ෆැබ්‍රික් එක ගැන. මේකත් ගොඩක් දෙනා අතර ජනප්‍රිය ෆැබ්‍රික් එකක්. ඉතින් මේකේ නැචරල් ලුක් එකක් තියෙනවා, ඒ වගේම සොෆ්ට් ෆීල් එකක් තියෙනවා. ගවුම් වලට බ්ලවුස් වලට ගොඩක්ම මෙයාව ප්‍රසිද්ධයි. හැබැයි රයොන් ෆැබ්‍රික් එක තෙත්තුනාට පස්සේ මෙයාගේ ශක්තිමත් බව ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ මේක ලේසියෙන්ම ඉරලා යන්න පුළුවන්. ඒ වගේම රින්කල්ස් එන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ පොලියස්ටර් ගැන. පොලියස්ටර් කියලා කියන්නේ බොහොම දීර්ඝ කාල පැවැත්මක් තියෙන ෆැබ්‍රික් වලින් එකක්. මේක රින්කල්ස් එන්නේ නැහැ. ඒ වගේම මෙයා හේතුව කියලා මෙයාගේ ෂේප් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මෙයා භාවිත කරන්න බොහොම ලේසි. මොකද මෙයාගේ වෙනස් වීමක් සිදු වෙන්නේ නැති නිසා. හැබැයි පොලියස්ටර් කියලා කියන්නේ අනිත් සුව පහසු ෆැබ්‍රික් එකක් නන් නෙවෙයි. මෙයා රස්නේ තියාගෙන ඉන්නවා. ඒ වගේම මේක රස්නේ පරිසරයක ඉඳලා ඇඳගෙන හිටියොත් මේකේ කිසිම සුව පහසු බවක් නම් නැහැ. ඊළඟට අපි කතා කරන්න යන්නේ නයිලොන් ෆැබ්‍රික් එක ගැන. නයිලොන් කියලා කියන්නේ ගොඩක් ශක්තිමත් ඒ වගේම සැහැල්ලු ෆැබ්‍රික් එකක්. මෙයාගේ ඇදෙන සුළු ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේක ස්පෝර්ට්ස් වෙයාර් වලට, බෑග් වලට වගේ තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. නයිලොන් ෆැබ්‍රික් එක රස්නේ රඳවලා තියා ගන්නවා. ඒ නිසා මෙයාව දිගු කාලීන ඇඳුම් සඳහා යොදාගන්න එච්චරම සුදුසු නෑ. මොකද ඒක ඇඟට අපහසුයක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සෙන්සිටිව් ස්කින් තියෙන කට්ටියට මේකෙන් හානිදායක වෙන්න පුළුවන්, හැමද තුවාල වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඩෙනිම් ෆැබ්‍රික් එක ගැන. ඩෙනිම් කියලා කියන්නේ අපි කවුරුත් කියපු ගමන්ම දන්න ෆැබ්‍රික් එකක්. මේක ගොඩක් ශක්තිමත්, ඒ වගේ මේක ගොඩක් සුදුසු වෙන ජීන්ස් වලට, ජැකට් වලට තමයි. ඩෙනිම් ෆැබ්‍රික් එක ස්ටයිලිෂ්, හැබැයි මේක සැහැල්ලු ෆැබ්‍රික් එකක් නන් නෙවෙයි. උණුසුම් පරිසරවල ඉන්නකොට මේකෙන් රස්නේ බවක් දෙන්න පුළුවන්. ඒ වගේම මේක සේදීමකදී වේලෙන්න ගොඩාක් වෙලාව ගන්නවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ සැටින් ෆැබ්‍රික් එක ගැන. සැටින් කියලා කියන්නේ ස්මූත් ෂයිනි සර්ෆේස් එකක් තියෙන ෆැබ්‍රික් එකක්. මේකෙන් එලිගන්ට් ලුක් එකක් කියනවා. හැබැයි මේක ඩියුරබිලිටි එකක් නම් නැහැ. නයිට් වෙයාර් වලට, ගවුම් වලට තමයි මේක ප්‍රසිද්ධ වෙන්නේ. හැබැයි සැටින් ෆැබ්‍රික් එකේ ස්ලිපි නේල්ස් එකක් තියෙන නිසා මහන්න ටිකක් අමාරුයි. බිගිනර් කෙනෙක්ට හැන්ඩල් කරන්න චැලෙන්ජ් එකක් තියෙනවා. මේක මහපු ඇඳුම් වල නූල් ඇදෙන ස්වභාවයක් තියෙනවා.
දැන් අපි කතා කරන්න යන්නේ මොකක් හරි ඩ්‍රෙස් එකක් මහන්න ෆැබ්‍රික් එකක් තෝරගත්තී අපේ අතින් වෙන්න පුළුවන් පොදු වැරදි ටිකක් ගැන. පළවෙනිටම අපි කතා කරනවා ෆැබ්‍රික් ටයිප් එක නොදැන ඩිසයින් එක සිලෙක්ට් කරන එක. මේක ලොකු වැරද්දක්. ඒ නිසා අපි දැන් ගැන කතා කරමු. ෆැබ්‍රික් එකේ ටයිප් එක, ක්වොලිටි එක, මේක යූසර්ස් බලන්නේ නැතුව පාට හරි ඩිසයින් එක බලලා ෆැබ්‍රික් එක සිලෙක්ට් කරන එක නම් කරන්න හොඳ නැති වැඩක්. මොකද ලස්සන ප්‍රින්ට් එකක් තියෙන පොලියස්ටර් ෆැබ්‍රික් එකක් හැමදාම අඳින ඇඳුමකට අපි ගත්තොත් මේකෙන් ගොඩක් උණුසුම් බවක් දැනෙනවා. ඊට පස්සේ මේකෙන් සුව පහසුවක් දැනෙන්නේ නැහැ. එතකොට මේක අඳගෙන ඉන්න ගොඩක් අපහසු වෙනවා. තව උදාහරණයක් තමයි ගොඩක් තුනී චිෆෝන් ෆැබ්‍රික් එකක් අරගෙන මේකෙන් අපි ඇඟට හිර ඇඳුමක් මැහුවොත් ෆැබ්‍රික් එක ඉරිලා යන්න උනත් පුළුවන්. ඒ නිසා ඩිසයින් එක ලස්සන වුණා කියලා ෆැබ්‍රික් එක හරි කියලා හිතන්න බෑ. ෆැබ්‍රික් ටයිප් එක ඩිසයින් එකට මැච් වෙන්නත්, යූස් එකට සූට් වෙන්නත් අනිවාර්යයෙන්ම ඕනේ. එහෙම නොකළොත් ෆයිනල් ඩ්‍රෙස් එක ලස්සන වුණාට මේ හැඳගෙන ඉන්නකොට මෙයාගෙන් කිසිම සුව පහසු බවක් දැනෙන්නේ නැහැ. සමහර ෆැබ්‍රික් වර්ග තියෙනවා ඒගොල්ලෝම කලින් වොෂ් කරලා ගන්න ඕනේ ඇඳුම මහන්න. ගොඩක් වෙලාවට නැචරල් ෆැබ්‍රික් ඒ කියන්නේ කොටන් ලිනන් වගේ දේවල් වලට තමයි මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ෆැබ්‍රික් එක කලින්ම වොෂ් නොකර කෙලිම ඩ්‍රෙස් එක මහලා ඊට පස්සේ හේදුවට පස්සේ ෆැබ්‍රික් එක ඇකිලුණොත් මේකේ ඇඳුම මහපු සයිස් එකට වඩා කුඩා සයිස් එකකට තමයි ඇඳුම තියෙන්නේ. ඒක නිසා ෆිට් එක චේන්ජ් වෙලා ඩ්‍රෙස් එක අඳින්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේකට අපි කලින් අඳුනගෙන මේක කොටන් ෆැබ්‍රික් එකක් නම් කලින් හොදලා ඇඳුම මහන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඊළඟට වැරදි ෆැබ්‍රික් එකක් වැරදි භාවිතයක් සඳහා යොදා ගන්න එක තවත් එක වැරද්දක්. ෆැබ්‍රික් එක සිලෙක්ට් කරනකොට ඩිසයින් එකට වඩා යූස් එක තමයි බලන්න ඕනේ. උදාහරණයක් විදිහට පාටි ෆැබ්‍රික් එකක්, සැටින් වෙල්වෙට් වගේ එකක් හැමදාම අඳින ඇඳුම් වලට පාවිච්චි කරොත් එහෙම මේකේ උණුසුම් බවක් තමයි දැනෙන්නේ. ඒ වගේම අපිට මේක දිනපතා ඇඳලා ඒක භාවිතයේදී මේක හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෙනුම දිගු කාලීනව තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ස්පෝර්ට් ෆැබ්‍රික්, නයිලෝන්, ස්පෙන්ඩෙක්ස් වගේ ඒවා ඔෆිස් ව්‍යාවලට පාවිච්චි කරොත් එහෙම ෆෝමල් ලුක් එකක් නැති වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි මේක කිසිම සුව පහසු බවකුත් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ෆැබ්‍රික් ටයිප් එක පර්පස් එකට මැච් වෙන්න ඕනේ කියන එක හොඳින් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි ගොඩක් කරන වැරද්දක් තමයි බිස්නස් එකක් එහෙම කරද්දී ලාභ ෆැබ්‍රික් ගොඩක් හොඳයි කියලා හිතන එක. ඉතින් හිතන්නකො අපි අඩු මිලක් දීලා ෆැබ්‍රික් එකක් ගන්නවා. හැබැයි මේකේ ක්වොලිටි එක ගොඩක් අඩුයි. හොඳ ක්වොලිටි එකක් නැහැ. එතකොට මේකේ කලර් එක ෆේඩ් වෙන්න පුළුවන්, ඉහළ යන්න පුළුවන්. අපි ඇඳුම මැහුවට පස්සේ මානකට තිබුණ පෙනුම නැති වෙලා යන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඒක කොච්චර අඩු මිලකට ෆැබ්‍රික් එක ගත්තා වුණත් අපිට හොඳ ක්වොලිටි එකකින් යුක්ත ඇඳුමක් දෙන්න බැරි වුණාට පස්සේ කස්ටමර් කෙනෙක්ගෙන් අපිට තියෙන විශ්වාසය බිඳෙනවා. ඉතින් එතකොට ඒක හොඳ තේරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රයිස් එක ටිකක් වැඩි වුණත් හොඳ ගොඩක් කාලයක් භාවිතා කරන්න පුළුවන් ෆැබ්‍රික් එකක් යොදාගෙන ඇඳුමක් මහන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඊළඟට ෆැබ්‍රික් එකේ ආරක්ෂාව අපි නොසලකා හරින එක ඊළඟට කරන වැරද්දක්. ෆැබ්‍රික් එක කොච්චර හොඳ වුණත් මෙයාව භාවිතා කරන විදිය වැරදි නම් ෆැබ්‍රික් එකේ කල් පැවැත්ම අඩු වෙනවා. උදාහරණයක් විදිහට සිල්ක් ෆැබ්‍රික් එකක් මැෂින් එකේ දාලා වොෂ් කරන එකෙන් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම හයි හීට් අයන් එකකින් ෂිෆෝන් පොලියස්ටර් වගේ ඒවා අයන් කරොත් මේකේ බර්න් මාර්ක් එන්න පුළුවන්. ඊට පස්සේ වැරදි සේදුම් කාරක භාවිතා කරාම ඇඳුම කලර් එක ෆේඩ් වෙන්න පුළුවන්. ඉතින් මේකට සොලියුෂන් තමයි ෆැබ්‍රික් එකේ කියා ලේබල් එකක් දාන්න ඕනේ මේ ෆැබ්‍රික් එක භාවිතා කරන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි ගන්න ෆැබ්‍රික් එකේ භාවිතයට සුදුසු අවස්ථා ගැන අපි හොයා බැලීමක් කරන්න ඕනේ. නිවැරදි සේදුම් ක්‍රමය සහ නිවැරදි අයන් කිරීමේ මෙතඩ් එක හොයාගෙන ෆැබ්‍රික් එකේ ලයිෆ් එක වැඩි කරගන්න ඕනේ. ඒ වගේම අපි කස්ටමර් කෙනෙක් මේක ගන්නවා නම් අපි මහ පැන්දම ගන්න ඕනේ. එයාටත් මේ ගැන දැනුවත් කිරීමක් කරන්න ඕනේ ලේබල් එකකින් හරි.